හායි කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මට හිතුණා පොඩි morning mini vlog එකක් අරන් එන්න. එහෙනම් අපි බලමු ඒක. මම මේ උදේම නැගිටලා මට බොන්න දෙයක් තමයි හදාගන්න යන්නේ. මම උදේට සාමාන්‍යයෙන් හැමදාම තිබුණේ නෑ. තිබුණ නැති දවස්වලට මම මෙන්න මේ වගේ දෙයක් හදාගෙන බොනවා. මේකට අද මම හදාගන්නේ ඉඟුරුයි කුරුඳුයි කරාබු නැටි වතුරේ දාලා ටික වෙලාවක් තේරෙන්න ඉඳලා මම මේක බොනවා. මේක ඇත්තට මම වීඩියෝ එකකින් දැක්කේ හෝමෝන් ඉම්බැලන්ස් එකට හොඳයි කියලා තිබුණා. ඉතින් මම මේක බොන්න පටන් ගත්තා. මොකද ඒකේ නරක දේවල් මුකුත් නැහැනේ. ඔක්කොම ස්වභාවික දේවල්නේ. එහෙනම් මම මේක බොනවාද. ඊළඟට මම මේ හදන්නේ උදේට කන්න බත් හදාගන්න යන්නේ. මම නම් උදේට බත් කන්න කැමති නැහැ. ඒත් හස්බන්ඩ්ට බත් නැතුව බෑ. ඒ හින්දා දැන් මෙයාට බත් හදන ගමන් ඉන්නේ. අද මට හිතුණා හදන්න කඩල පරිප්පුවක් හදලා රතු වල හදලා සමන් තෙල් දාලා ගටකොළම් සම්බෝලයක් හදන්න. කඩල පරිප්පුවකට මම මේ දැන් ටෙම්පරාදුවක් දාගන්න යන්නේ. කඩල පරිප්පුව අතරම ටෙම්පරාදු කරලා හදුවම හරිම රසයි. ඉතින් මම මේ දැන් කඩල පරිප්පු එක ටෙම්පරාදු කරගන්න යන්නේ. මම කලින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවානේ මම එළවලු කපලා ෆ්‍රිජ් එකේ දාගන්නවා කියලා සතියට මොනේද. ඉතින් මේ රත්වල එකත් මම කලින් කපලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ එකක්. ඇත්තටම එතකොට මට ආයි කප ඉන්න දෙයක් නැහැ. ඒක අරගෙන හදාගන්න විතරයි තියෙන්නේ. මේ දැන් මම හදන්නේ මගේ සමන් ටික තෙල් දාගන්න. ගොඩකොළ සම්බෝලයටත් ලොකු ලුණු දානවට වැඩිය මේ චූටි රතු ලුණු දැම්මම හරිම රසයි. ගොඩකොළ සම්බල් එක. එහෙනම් මම රතු ලුණු ටික කපා ගත්තා. හැබැයි මම මේක අනන්නේ නැතුව කන වෙලාවට අනාගන්න තියලා තියෙනවා. මේ තියෙන්නේ මම අද උදේට කන්න හදාගත්ත කෑම ටික. මම මේ මගේ උදේ වැඩ ටික සේරම ඉවර කරලා ඉවර වෙලා මට කන්න සෑන්ඩ්විච් එකක් හදාගන්න තමයි යන්නේ. අද මම හදාගන්නේ මට ටෝෆු සෑන්ඩ්විච් එකක්. මම ආසයි ඒ සෑන්ඩ්විච් එකට. මුලින්ම ගෝවා ටිකක්, එතකොට ලුණු ටිකක්, යෝගට්, පිපිඤ්ඤා, කොරියන්ඩර් ලීව්ස් ටිකක් දාලා අරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේකට මම දෙහි චුට්ටකුත් දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම මේ ටෝෆු ටික හොඳට පොඩි පොඩි කෑලි වලට කපාගෙන මේක සීසනින් කරගන්නවා. මිරිස් ගඩොයි ලුණුයි සොයා සෝසුයි දාලා මම මේක පොඩ්ඩක් සීසන් කරලා ෆ්‍රයි කරගන්නවා. ඔයාලා මගේ වීඩියෝස් බලනවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා. ටෝෆු ගන්න ආස කැමති නැති කෙනෙක් නම් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. රසයි. කාලා බලන්න හදලා ඉවර වෙලා. ටෝෆු කියන්නේ ඇත්තටම හොඳ ගුණදායක කෑමක්. වැඩට යන කෙනෙක්ට එතකොට ඉස්කෝලේ යන චූටි පපාලට වුණත් මේ වගේ සෑන්ඩ්විච් එකක් හදලා දෙන්න එයාලට කන්න උදේට. මේ තියෙන්නේ මං හදාගත්ත ටෝෆු සෑන්ඩ්විච් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ආයි අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.